මිනිස්සේ මහන්සි වෙලා වැඩක් කරලා මේ අපේ දිලිත් ජයවීර ලස්සන රිප්ලයි එකක් දීලා තියෙනවා. දැන් දිලිත් ජයවීර කියන්නේ දෙරණ channel එක හදන්න පටන් ගන්න ඉස්සෙල්ලා ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකක් පටන් ගෙන ට්‍රයිඩ් එක කොනක ඉස්සර පොඩි ඔෆිස් එකක් තිබ්බා. ඒතන මිලින්ද ඉස්සර වැඩ කරේ. කියන වගේ පොඩි ඩෙස්ක් එකක් මම ඩෙස්ක් එකක් නෙවෙයි මට තව පොඩි වාසනාවක් සෙට් වුණා. මම යද්දී මට ඉන්න මුලින්ම ඩෙස්ක් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මචං කොහෙන් හරි පරණ ඩෙස්ක් වගේ ගෙනත් දැම්මා. එතන තිබ්බා ලස්සන කළුවර ඩෙස්ක් එකක්. කළුවර මේ දැන් ඒක කවුරුත් දන්නේ මම කමට මේ ඩෙස්ක් එක ඕන කියලා. දවස් දෙකකට පස්සේ දිලිත් ඇවිල්ලා ඩෙස්ක් එක හොයනවා. නෑ. ඔව් මම ඒක ඩෙස්ක් එක කරා. බදන්න මම ගත්තොත් ආයි දිලිත් ජයවීර නෙමෙයි ඉතින් කවුරුවත් දෙන්නේ මම කිව්වා දැන් දෙන්න විදියක් නැහැ දැන් බඩු අරන් කියලා. ඒක තමයි දිලිත්ගේ පළවෙනි ඩෙස්ක් එක. දිලිත්ගේ පළවෙනි ඩෙස්ක් එක. ඔව් දිලිත්ගේ පළවෙනි ඩෙස්ක් එක. හරි කොහමද දිලිත් එතන ට්‍රයිඩ් එක පටන් ගෙන එතන ඉඳලා මේ අපි වෙන අපි. ඔව්. කැම්පේන් වගේ ලංකාවෙන් කරලා ලංකාව වැඩිම ඇඩ්වර්ටයිසිං අපි වෙන අපි සින්දු දෙවෙනි එක මන් කරේ. කොහමද දිලිත් එම ට්‍රයිඩ් එක ඊට පස්සේ දෙරණ ටීවී එක හදලා ඊට පස්සේ ඒක මාසෙකව මම හිතන්නේ බිලියන ගාණක් රෙවෙනියු එකක් හදලා ලංකාවේ නම්බර් 1 channel එක. ඊට පස්සේ රේඩියෝ එක පටන් ගෙන ඊට පස්සේ යාගේ විවිධ මේවා කළා. හොටෙල් ශේෂ්ත්‍රයට ගියා මෙඩි කෙයාර් ශේෂ්ත්‍රයට ගියා ටී බිස්නස් එකට ගියා එහෙම ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක්. ඒ කියන්නේ දිලිත් දවස මම දිලිත් කිව්වා දිලිත් කොහොමද ඔයා මෙහෙම බිස්නස් වලට අත තිබ්බේ? දිලිත් මට කිව්වා යකෝ මේ සාර්ථක වෙච්ච බිස්නස් 7ක් විතර උඹට බේන්නේ. මම මේ වගේ බිස්නස් 50කට පටන් අරන් ෆේල් වෙලා තියෙනවා. යකෝ මම නූඩල්ස් හදන කම්පැනි එකක් පටන් ගත්තා කියලා. ඒකත් ෆේල් වුණාලු. ඒ ව්‍යවසායක මචං ඔන්ටර්ප්‍රෙනරියල් ස්පිරිට් එක කියන එක. 70ක් 80ක් ෆේල් වෙලා තමයි මම මේ උඹලට පේන්න සාර්ථක වෙන බිස්නස් 7ක් හදලා තියෙන්නේ කියලා.